Hi everyone, welcome back to my channel. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකක් කිව්වා අපි කැම්පින් ගියා කියලා. ඉතින් කැනඩා වල කැම්පින් ගිය first experience එක ඔයාලත් එක්ක share කරගන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අපි මේ යන්නේ මට බඳ විදිහට බ්‍රහස්පතින්දා දවසක හවස. අපි කැම්ප් සයිට් එකට මේ යන්නේ. ඒ දවස්වල ඇත්තටම අපි සන්සෙට් එක තියෙන්නේ ගොඩක් පහු වෙලා රෑ කළුවර වැටෙන්නේ රෑ 10 වගේ. sorry 10 නෙමෙයි 9 10 වගේ වෙන කාලෙදි තමයි කළුවර වැටෙන්නේ. ඉතින් මේ යන වෙලාවත් මට මතක විදිහට 5 වගේ හොඳට එළියයි. ඉතින් අපි මේ කොහෙද දන්නවද යන්නේ? අපි යන්නේ Chilliwack Lake Provincial Park එකේ කැම්පින් සයිට් එකට. ඉතින් මේ Chilliwack Lake Park එක තියෙන්නේ වැන්කුවර් ඉඳන් ගත්තොත් කිලෝමීටර් 150ක වගේ දුරක් තියෙනවා. මම මේ ෆාස්ට් ෆෝවර්ඩ් දාලා තියෙන්නේ මොකද වීඩියෝ එක හරිම ස්ලෝ. පොඩ්ඩක් මතක තියාගන්න මෙන්න මේ මෙතන එන්නේ ස්පොට් එකේ තමයි සිග්නල් තියෙන එකම තැන කැම්පින් සයිට් එකේ. නැත්තම් සිග්නල් මුකුත්ම නැහැ. ඉතින් Chilliwack මෙතන මේ පාක් එකේ ඇත්තටම හයිකින්, කැම්පින්, කායක් කරන්න පුළුවන්, ස්විමින් මේ හැම දෙයක්ම කරන්න පුළුවන් ඇත්තටම පර්ෆෙක්ට් තැන. ඉතින් මේ පාක් එකේ තියෙනවා ලොකු ගස් ඇත්තටම මේ හරිම ලස්සනයි. වෙන වෙනම ස්පොට්ස් තියෙනවා. කැම්ප් සයිට්ස් ඇත්තටම මට මතක විදියට 146ක් තියෙනවා කැම්ප් සයිට්ස්. ඒ හැම එකනම කාර් ඇක්සස් එකකුත් කියන්නේ වෙහිකල් ඇක්සස් උත් තියෙනවා පාකින්. එතකොට ෆැසිලිටීස් ගත්තොත් টয়ලට් පිට්ස් තියෙනවා, පික්නික් ටේබල්ස්, fire rings, sanitary stations, drinking water ඒ ඔක්කොම දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ තැන්වලට අමතරව ඒ සයිට් එකේ ඩේලි උදේටයි හවසටයි කවුද යන්නේ වෙහිකල් එකෙන් යනවා කැම්ප් සයිට්. මට කියන නම හරියට ඇත්තට මතක නැහැ. ඒ කෙනෙක් යනවා ඔක්කොම ඕකේද කියලා බලන්න. අනිත් එක අපි ආහම යාලා චෙකින් කරගන්න එතනට එනවා. මොකද අනිත් එක තමයි ගේට්ස් ලොක් වෙනවා පාක් ගේට් එක රෑ 11 ඉඳන් උදේ 7 වෙනකම් පාක් ඒරියා එක ලොක්. එතකොට කියන්නේ ඕගොල්ලෝ එන්ට්‍රන්ස් එනවනම් ඊට කලින් එන්න ඕනේ රෑ 11ට කලින්. එතකොට මං කිව්වා වගේ සෙල්ෆෝන්ස් වලට සිග්නල් නැහැ. ඊට පස්සේ බෝට් ලොන්ච්, කායක් ඒවට ඔක්කොම කරන්න පුළුවන්. මෙතන නම් walking distance සමහර කැම්ප් සයිට්ස් වල නැත්නම් ඔයාලට වෙහිකල් එකේම ඇතුළේ යන්න පුළුවන්. ඉතින් මේකෙත් අනිවාර්යෙන් ඕගොල්ලෝ මැප් එක ඔෆ්ලයින් මැප් එක ඩවුන්ලෝඩ් කරන් ඉන්න ඕනේ. මොකද සිග්නල්ස් නැහැ එන පාරෙත් සමහර තැන්වල. ඒතර ඔයාලට කෝල්ස් මේව ගද්දී නැහැ. සමහර තැන්වල විතරයි එන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ එන්න ඕනේ කිලෝමීටර් ගාණක්. එහෙම නැත්තම් අර එන්ට්‍රන්ස් එකේ තියෙන මම ඉස්සෙල්ලාම අර වීඩියෝ එකේදී පෙන්නුව ස්පොට් එකට තමයි එන්න ඕනේ. ඉතින් මෙතන ඕගලන්ට එයාලා කියනවා බෙයාස්ලා බලන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ බෝඩ්ස් වල ගහලා තියෙනවා මෙහෙම හිටියා නම් මෙයා හවල් දවසේ හිටියා ලාස්ට් ටයිම් මේ දා දැක්කා කියලා. ඉතින් අපි හිටියා නයිට්ස් දෙකක්. අපි නයිට්ස් දෙකක් හිටියා. ඇත්තටම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. එතකොට টয়ලට්ස් පිට්සුත් ඕකේ ඒවා ඒගොල්ලෝ වෙලාව ඇවිල්ලා මොනවද ක්ලීන් කරනවා. එතකොට ෆැසිලිටීස් අනිත් මේ කැම්ප් සයිට්ස් ඔක්කොම බුක් වෙලා තිබ්බේ. ගොඩාක් හිටියා. ඒ කියන්නේ මෙහි කට්ටිය කැම්පින් හැනට එන්ජොයි කරනවා. ඒගොල්ලෝ මේ කාලේට අනිවාර්යෙන් යනවා. එතකොට මේ කැම්ප් සයිට් එකට පොඩි ගාණක් per day ගෙවන්න ඕනේ per night. මට මතක විදියට එක දවසකට කැට් 22ක් ගෙවන්න ඕනේ. ඕගොල්ලෝ එක්ස්ට්‍රා වෙහිකල් එකක් එනවා නම් ඒකට මට මතක විදියට ගෙවන්නත් ඕනේ. ඔයාලට මොනවා හරි අවශ්‍ය දෙයක් තිබ්බොත් කැම්ප් සයිට් එකේ එක තැනක් තියෙනවා. එතනින් ඕගලන්ට ගන්නත් පුළුවන් කැම්ප් ෆයර්
බාබිකියු මැෂින්ස් ඒවත් මට මතක විදිහට available. ඉතින් පාක් එකේ සීසන් එක තමයි අප්‍රේල් 11 ඉඳන් ඔක්තෝබර් 15 වෙනකන් කියන ඩියුරේෂන් එක. ඉතින් එහෙම තමයි. ඕගොල්ලොත් කැම්පින් යන්න ඉන්නවා නම් මෙතනට ගිහින් බලන්න. අපිත් මේක ෆස්ට් එක්ස්පීරියන්ස් එක වුණා. ඇත්තටම ආසයි. ඉතින් මගේ වීඩියෝ එක ඔක්කොම ෆාස්ට් ෆෝවර්ඩ් දාලා තියෙන්නේ. මට මේ ගොඩක් ස්ලෝ. ඉතින් මේ නිකන් කරපුවා. ඊට පස්සේ අපි එද්දී ලස්සන වීව් එකක් තිබ්බා. මේ හවස 8ට විතර. ඉතින් මේ විදිහට තමයි. ඊට පස්සේ අපි දවස් දෙකක් කියන්නේ අපි දවස් 3ක් විතරම වගේ හිටියා. ඉතින් මං හිතනවා ඔයාලත් මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. බයි.